අද මගේ ෆයිනල් එක්සෑම්. තේ තුන්නක් කැදිලා පාට ගැවිදසි පාලුවසනවතියා පාලුවන්දරේ තේ තුන්නක් කැදිලා පාට ගැවිදසි පාලුව හයි හැමෝටම කලින් වීඩියෝ එකේ කිව්වා මම මැප් එක රීඩ් කරන්න කියලා දෙන්නම් කියලා. ඉතින් අද වීඩියෝ එක මැප් එක රීඩ් කරන්න මම මේ ලෑස්ති වෙන ගමන් යුනිවර්සිටි යන්න. මම යුනිවර්සිටි එකට යන රූට් එක මැප් එකේ දාලා ඔයාලට මැප් එක රීඩ් කරන විදිය පෙන්නන්නම්. හරි මම Google Maps on කරගෙන මං යුනිවර්සිටි එකේ ඇඩ්‍රස් එක ටයිප් කළා. එතකොට ඒ අදාළ ලොකේෂන් එකට යන්න පුළුවන් විදි ගොඩක් ඔයාලට පෙන්නනවා මේ ඔප්ෂන්ස්. එතකොට ඒ ඔප්ෂන්ස් වලින් ඔයාලට අඩුම කාලයක් ගත වෙන ඔප්ෂන් එක තමයි උඩින්ම පෙන්නන්නේ. මම එතනින් මේ උඩින්ම තියෙන 35 minutes කියලා තියෙන ඔප්ෂන් එක සිලෙක්ට් කරොත් ඔයාලට පේනවා මම මීටර් 160ක් පයින් යන්න ඕනේ මේ පෙන්නන බස් ස්ටොප් එකට. එතකොට මේ බස් එක තමයි 129 කියලා මේ නම්බර් එක පෙන්නන්නේ. 129 ඒක ඉස්සරහින් තියෙන්නේ මේ බස් එකේ නම. Patterson Station. එතකොට Patterson Station එක තමයි බස් එකේ අන්තිම ස්ටොප් එක. හරි. එතකොට ඔයාලට පැත්තෙන් පේනවා ඒ බස් එකේ ටයිම් එක. දැන් මට මැප් එකේ පෙන්නන විදිහට මට බස් එක එන්නේ 2:34ට. ඒ වගේම මෙතන ඔයාලට පේනවා early 2 min කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන 2:36ට එන්න ඕන බස් එක විනාඩි 2ක් වේලාසන එන්නේ 2:34ට. ඒක තමයි පෙන්වන්නේ. සාමාන්‍ය බස් එකක් ඩිලේ වෙනවා නම්, early එනවා නම් ඒකත් මැප් එකේ පෙන්නනවා. එතනට පල්ලෙහින් ඔයාලට පේනවා ඇති also in කියලා තියෙනවා. එතන ඔයා ක්ලික් කරොත් ඔයාට බලා ගන්න පුළුවන් ආය 2:34ට පස්සේ බස් එකක් එන්නේ කීයටද කියලා. ඒ වගේම මෙතන ඊට පල්ලෙහින් right 7 stops කියලා පේනවා. ඒක ක්ලික් කරපුවම ඔයාට බලා ගන්න පුළුවන් ඔයා බහින්න ඕන බස් ස්ටොප් එකට වෙනකන් ඔයා පහු කරන් යන බස් ස්ටොප් ගාන. මැප් එකේ පෙන්නන විදිහට මම අන්තිමටම බස් එකෙන් බහින්න ඕනේ මේ Patterson Station at Bay 2 කියන ස්ටොප් එකෙන්. හරි මම බස් එකෙන් බැස්සට පස්සේ මට විනාඩි 2ක වොක් එකක් තියෙනවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකෙන් මම ට්‍රේන් එක ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ එක්ස්පෝ ලයින් කියලා තියෙනවා. ඒක ඉස්සරහින් තියෙනවා King George. King George කියන්නේ මම යන්න ඕන ට්‍රේන් එකේ නම. ඒ වගේම යටින් ඔයාලට පේනවා මම යන්න ඕනේ platform 2 එකට. එතකොට මේ ට්‍රේන් එකේ එන වෙලාව තමයි 2:46ට පෙන්වන්නේ. එතකොට කලින් වගේම මේ also in කියන තැන ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ආපහු ට්‍රේන් එකක් එන්නේ කීයටද කියලා. ඒ වගේම මේ right 6 stops කියලා තියෙන තැන ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා බහින්න ඕන අන්තිම ස්ටේෂන් එකට වෙනකන් ඔයා පහු කරන ස්ටේෂන්ස් ගාන. මැප් එකේ පෙන්නන විදිහට මම බහින්න ඕන කොලොම්බියා කියන ස්ටේෂන් එකෙන්. එතන ඉඳන් මට ආයේ වොක් එකක් තියෙනවා යුනිවර්සිටි එකට. මට යුනිවර්සිටි එකට යන විනාඩි 35ක් වගේ පොඩි කාලයක් ගත වෙන නිසා මැප් එක ගොඩාක් අමාරු නැහැ. ඔයාලට බැලුවහම පේනවා එක බස් එකක විතරයි මම යන්න ඕනේ. එක ට්‍රේන් එකක් විතරයි මම ගන්න ඕනේ. හැබැයි ඔයාලට පැය 2-3ක් විතර ට්‍රැවල් කරන්න උනොත් මැප් එක දාගෙන එතකොට පොඩ්ඩක් මැප් එක පැටලෙනවා වගේ තේරෙයි. ඒ නිසා තමයි මම මැප් එක කියලා දෙන්න වීඩියෝ එකක් කරනවා කියලා හිතුවේ. හරි අපි මැප් එකෙන් බැක් වුණොත් ඔයාලට පෙන්නනවා leave කියලා එකක්. ඒක ක්ලික් කරපුවාම ඔයා ගෙදරින් පිටත් වෙන ටයිම් එක දාලා ඔයාට බලන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාට යන්න පුළුවන් පෙන්නන ඔප්ෂන්ස් මොනවාද කියලා. ඒ වගේම මෙතනින් එහා පැත්තේ ඔයාට පේනවා arrive කියලා තියෙනවා. arrive කියන්නේ ඔයාට යන්න ඕන ලොකේෂන් එකට යන්න ඕන ටයිම් එක. මට පෙන්නනවා මං ගෙදරින් කීයටද පිටත් වෙන්න ඕනේ. මට කොච්චර වෙලාවක් යනවද මට කීය වෙද්දි එතනට යන්න පුළුවන්ද කියලා. ඔන්න ඔය ටික තමයි ඉතින් බේසික්ම දේවල් විදිහට මට මැප් එකේ පෙන්වන්න ඕනුනේ. ඔයාලට කියලා දෙන්න ඕනුනේ. හරි. දැන් මැප් එක රීඩ් කළානේ. දැන් එහෙනම් යන්න මාත් එක්ක යුනිවර්සිටි එකට. අද මගේ ෆයිනල් එක්සෑම්. ඉතින් මං හදිසියෙන් ආවේ වීඩියෝ එකක් කරන්න ගත්ත නිසා මට ඇත්තටම පරක්කුත් වුණා. ඉතින් මට එන අතරමඟ වීඩියෝ මොනවත් ගන්න බැරි වුණා. දැන් මම මේ යුනිවර්සිටි එකට ඇතුළට යන ගමන් මෙන්න මේක තමයි ඉතින් මගේ යුනිවර්සිටි එක. I think I'll take my whiskey neat, my coffee black and my bed of green. You're too sweet for me.
ඔන්න ඉතින් අද එක්සෑම් දවස නිසා අද ක්ලාස් එක සේරම ෆුල්. ඔය ඉස්සරහින් ඉඳන් ඉන්නෙත් ලංකාවේ තව යාළුවෝ තුන්දෙනෙක්. එයාලත් පාඩම් කරන ගමන් හිටියේ. ඔන්න මමත් ඉතින් මගේ නෝට්ස් මල්ලා ආපහු දිග අරගත්තා. ඇත්තටම මේ ඔයාලත් මම වගේද දන්නේ නැහැ. මට නම් කොච්චර පාඩම් කරලා කොච්චර ෂුවර් එකේ ගියත් කවුරු හරිම පාඩම් කරනවා හරි දැක්කහම මට හිතෙනවා මට මොන හරි මගහැරලා දන්නේ ආපහු බලන්න ඕනි කියලා. ඉතින් ඔන්න මමත් ආපහු පාඩම් කරන්න ගත්තා. You're too sweet for me. I take my whiskey neat, my coffee black in my bed at 3. You're too sweet for me. You're too sweet for me. Ooh, ooh. කොහොම හරි එක්සෑම් එකත් ඉවර වුණා. පේපර් එක නම් මාරම අමාරුයි. එහෙමම මම යුනිවර්සිටි ඉවර වෙලා ආවා වෝල්මාර්ට්. එන අතර මගින්ම ට්‍රේන් එකෙන් බැස්සා. මොකද ගෙදරට උයන බඩු ටිකක් ගන්න තිබ්බා, කෑම බඩු ටික. ඒ ටික අරන් යන්න නිසා ආවා. එද්දි හවස් වුණ නිසා වීඩියෝ ගන්න හම්බුන්නේ නැහැ. මොකද ට්‍රේන් එකේ හොඳටම සෙනග. ඉතින් පැක් වෙලා වගේ ආවේ. දැන් එහෙනම් යම් මාත් එක්ක බඩු ටික අරගන්න. ලොකු දේවල් නම් නෙමෙයි. කිරි, බිත්තර, පාන් වගේ පොඩි පොඩි බඩු ටිකක් ඉවරයි ගෙදර තිබ්බේවා. ඉතින් ඒ ටික ගන්න තමයි ආවේ. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරිරෝ මෝරනා යවනා ප්‍රේමට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා හේරුරටා සිත් මහසේ ආශාමවා දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝකමාන රන්දනා සඳතියේ ඉඟිවත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරී වන්දනා සඳතියේ ඉඟිවත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරී වන්දනා හරි ඔන්න බඩු ටික නම් අරන් ඉවරයි. මං එතනදිම බෑග්ස් වලට දාගත්තා. දැන් ඉතින් මේ ටික උස්සන් යන්න තමයි තියෙන්නේ. ඕක තමයි ඉතින් කරන්න අමාරුම වැඩේ. ගොඩක් දුරට මට වීඩියෝ නම් ගන්න බැරි වෙයි මේ බෑග්ස් උත් උස්සගෙන.
හරි මම දැන් තමයි ගෙදර ආවේ මාර් මහන්සේ. එන අතර මගේ වීඩියෝ මොනවත් ගන්න හම්බුනේ නැහැ. මොකද මේ හොල දැක්ක මම බඩු ගොඩාක් ගත්තා. ඉතින් ඒ නිසා ඒවත් උස්සගෙන මට වීඩියෝ කර ඉන්න අමාරුයි. ඉතින් ඒ නිසා කෙලින්ම ගෙදර ආවා. ඔය ටික තමයි ඉතින් අද මම කළේ. මැප් එක රීඩ් කරන්න ඔයාලට කියලා දෙන ගමන් මම හිතුවා ඉතින් අද දවසේ වෙච්ච දේවලුත් පෙන්නන්න. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් වෙන දවසකින් එනකම් bye bye.